අපි ආරාධනා කරමු. ලහි බඩු දෙනවා බලන්න රෙඩි වෙලා ඉන්න. අපි අද දවසේ මේ අනිෂ්ක සෙන්සගේ මියුසික් වීඩියෝ එකට වීඩියෝ එක කරනවා. ඉතින් ගම්පහනින්නේ ගම්පහ ග්‍රවුන්ඩ් එකේ වෙසිබර කාලගුණයකත් එක්ක හැප්පෙමින් අපි වැඩි ලස්සන කරනවා. ඉතින් අර මෙතන කට්ටිය වීඩියෝ කරන අතර වාර තමයි අපි පොඩි කතා බහක් කරේ. එහෙනම් අවුරුදු 14කින් තමයි මම මේ එන්නේ. ඊට පස්සේ ඇවිල්ලානේ. බලන්න අපි කොච්චර හොඳ ළමයිද කියලා. කොච්චර හොඳ ළමයිද කියලා බලන්න අපි. පාක් එකට ඇවිල්ලානේ. අද තමයි එන්නේ. මේ අයිකත් අයිලගේ ෂූට් එක නිසා. ෂූටින් එක නිසා ඉතින් ආවේ. ඒ කියන්නේ විෂුවල් එකට. ගයිස් අපේ මේ මිස්ටර් සසංක අපිට මේ අවස්ථාවේදී අපිට ෆෑන් එකක ඩ්‍රෝන් ෆෑන් එකක් දුන්නා මේ අනුග්‍රහය අපේ මං චුට්ටක් කැම්ම අනිත් පැත්තට හරවන්නම්. මොකද මෙතන වම් පැත්තේ කපල්ස් ඉන්න නිසා ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එකට හානියක් වෙන්න පුළුවන්. YouTube එකට ගියායින් පස්සේ නේ ජනිත්යි. අන්න මොකද ප්‍රශ්නේ. හරිද? ඔන්න ඔය නිසා මං කොහොටත් මේ ක්ලිප් එක මෙතන නවත්තන්න මන්ද මේක. හොඳයි නේ සදාචාරාත්මකව. අපි දන්නේ නැහැ අන්තිම විදිහට වෙද්දි පවුල් කවල් කීයක් එල්ල තියෙද්ද. ඌ අපි දන්නේ නැහැ නේ. ගලාසින් අපේ අයියව හම්බුණා අපිට. අනිවාර්යවා. ඉතින් මම සෑහෙන දවසකින් ඉන්නේ. අර 31st night party එකෙන් පස්සේ. Hi guys, ඉතින් අද අලුත්ම vlog එකකින් තමයි හම්බෙන්නේ. මම හිතන්නේ මගේ කලින් vlog එක day 6 vlog එක බලපු අයට මතක ඇති. මම කිව්වා අයියගේ අක්කගේ songs දෙකක් තියෙනවා. ඒ songs දෙකේ visuals ටික මේ දවස් ටිකේ shooting කරගෙන යනවා කියලා. ඉතින් ඒ vlog එක බලපු නැති කට්ටිය දැම්ම ගිහිල්ලා ඒ vlog එක බලන්න. ඕගලන්ට උඩින් කාඩ් එක පෙනෙයි, link එක පෙනෙයි. ඊට පස්සේ අද අපිට මේන්ලි තියෙන්නේ අද ගිහිල්ලා එදා අක්කගේ සෝන් එකේ මියුසික් වීඩියෝ එක තමයි ෂූට් කරේ. ඉතින් අද තියෙන්නේ අයියාගේ මියුසික් වීඩියෝ එකේ ෂූටින් වලට. ඉතින් අපි අද යමු. ටිකක් ලොකු වැඩක් තියෙනවා. ඉතින් අද ගිහිල්ලා බලමු කොහොමද වැඩ ටික වෙන්නේ, කොහොමද අද දවස ගත කරන්නේ කියලා. එහෙනම් අපි vlog එකෙන්ම හම්බෙමු. guys මේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් ලොකේෂන් එකට. ගම්පහ තක්ෂිලා කොලෙජ් එකේ ග්‍රවුන්ඩ් එකේ තමයි පළවෙනි ෂූටින් එක තියෙන්නේ. මම හිතන්නේ අවුව පේන නැති අපේ ජනිත් එක්ක ඇවිල්ලා ඉන්නවද මේ ලොකේෂන් එකට. අපේ විෂුවල් එකේ අපේ මේ කැමරා මීඩියා ක්‍රූ එකේ ඉන්න අපේ මේ සසංක අයියා මේත් එක්කම පෙන්නන අක්කලා අයියා ඔක්කොම ඉන්නවා. අපි යමු එහෙනම් ලොකේෂන් එකට. Jangan.
දැන් මේ උදේම ගන්නවද ෂූට් ඒ කැල්ල? ඔව් ඒ කැල්ල ගන්නවනේ පළවෙනියට. තව ෂොට්ස් ටිකක් ගන්න අපි යනවා මේ ලොකේෂන් එකට ලස්සන ලොකේෂන් එකක් තියෙනවා අපි උඩින් අපි බලමු පළවෙනි එන්න බෝ ඔරිජිනල් මියුසික් වීඩියෝ එක තියෙනවා. ඉතින් ඒකට මේ මගේ හිතවතා මම ගත්තා මේ මගේ කෝච් විදියට. ඉතින් යා තමයි අද මට ක්‍රිකට් ගහන හැටි උගන්වලා මාව ටීම් එකට සිලෙක්ට් කරා. නේද? මම මුලින්ම ටීම් එකෙන් අයින් වෙනවා. වර්ල්ඩ් කප් එකට යන්න බැරි සින්නක් තියෙන්නේ. ඊට පස්සේ මෙයා තමයි මාව මේ යවන්නේ. මොරල් කරලා මේකට යවනවා. නේද? හරි. අපි ලස්සන වැඩක් අපි ඉස්සරහට බලමු. තව ටික වැඩ ටිකක් තියෙනවා. ඉස්සරහට කරගමු නේ. ඉතින් අපේ මේ මියුසික් වීඩියෝ එකට අපි හැමෝම දන්න වලත් හැමෝම දන්න අපේ ලංකාවේ ඉන්න ජනප්‍රියම අපේ කිව්ව රංගන ශිල්පියෙක් අපේ ඉෂාන් මිස්ටර් ඉෂාන් ඇවිල්ලා ඉන්නවා අද අපි බලමු මං හිතන්නේ මං අයියගේ ලෝකයක් මේක මේ පින් එකක් දාන්නම් ඒකේ තියෙන ඔක්කොම විස්තර කරලා මම මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙන් විස්තර කරන්න හරියට ස්ක්‍රිප්ට් එකේ වෙන විදිය අපි බලමු ඉස්සරහට කොහොමද මේ බ්ලොග් එකේදී වෙන්නේ කියලා පොඩි වැස්සක කේස් එකකුත් තියෙනවා ඉතින් ඇත්තරම මේ ගොඩක් ස්තුතියි වෙන්න ඕනේ අපේ මිස්ටර් ඉෂාන් ඇවිල්ලා තියෙනවා අපේ අයියා කතා කරා මෙහෙම එකක් තියෙනවා කියලා. ඉතින් ඒත් මගේ වැඩ ඔක්කොම අපස්තට දාලා මේ වැඩේට මේ වෙලාවේ මොකද අපේ ඩේට්ස් උත් පොඩ්ඩක් වෙද එකක් ප්‍රශ්නයක් වුණා නේද? ප්‍රශ්නයක් වුණා. ඉතින් කොහොමද ඇඩ්ජස්ට් කරගෙන ආවේ? ඉතින් අද දවසේ වැඩේ කරන්න කොහොමද? අද ඉතින් කරමු. හැබැයි මියුසික් වීඩියෝ එක ඉක්මනටම රිලීස් කරනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම කියනවා රේඩියෝ වල ඉන්න බලන්න. අනිවාර්යයෙන්ම රේඩියෝ වල ඉන්න බලන්න. ලස්සන ස්ටෝරි එකක් එක්කනේ යන්නේ අපි මේක. ලස්සන ස්ටෝරියක්. ලස්සන ස්ටෝරියක්. හැමෝටම අපි ආරාධනා කරමු. ලහි බඩු දෙනවා බලන්න රෙඩි වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම. එහෙනම් ඉෂාන් thank you very much. ජය වේවා. අපි බලමු දැන් ඉස්සරහට තාම ෂූටින් එක පටන් ගත්තේ නැහැ. දැන් පටන් ගන්න යන්නේ. මම මේ ටිකත් ඉස්සරහ vlog එකකින් බලගමු. Okay bye. guys ඉතින් ඔන්න පටන් ගත්තා. අනේ ෂූටින් එක අපේ මිස්ටර් ඉෂාන් ඉන්නවා. අක්කා ඉන්නවා. අයියා ඉන්නවා. අම්මයි තාත්තා ඉන්නවා. කැමරා ඇක්ටිව් එකේ ඉන්නවා. දැන් ටෙස්ටින් එකක් කරේ.
අනිෂ්කා ගයිස් දැන් වැඩි අර ඔයගොල්ලන්ට පේනවා අපේ ෂූටින් එක යනවා. ඉතින් අපි බලමු ඉස්සරහට කොහොමද අර ටික වෙන්නේ කියලා. මම පුළුවන් ෂොට් ටික අරන් දාන්න. ගයිස් ඉතින් ෂූටින් එක යන ගමන් තියෙන්නේ වැස්සකුත් එනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. පඩසිරි අපි මිස්ටර් ඉෂානුත් ඉන්නවා මෙතන. අපි අද දවසේ මේ අනිෂ්ක සෙන්සගේ මියුසික් වීඩියෝ එකට වීඩියෝ කරනවා. ඉතින් ගම්පහනින්නේ ගම්පහ විල්ල ග්‍රවුන්ඩ් එකේ වෙසිබර කාලගුණයකත් එක්ක හැප්පෙමින් අපි වැඩි ලස්සන කරනවා. ඉතින් අර මෙච්චර කට්ටිය වීඩියෝ කරන අතර වාර තමයි අපි පොඩි කතා බහක් කරේ. ඉතින් වැඩි ලස්සනට වෙනවා. කට්ටියට අපි බලාගෙන ඉන්න කියනවා. අවුට් වෙන පොඩි කාලයක් යනවා එඩිට් කරලා ඉදිරිය එන්න ඕන නිසා ලස්සන වැඩක් හැමෝම බලමු. අනිවාර්යයෙන්ම අපිට පොඩ්ඩක් වර්ෂානුත් පොඩි බාධා ටික දුන්නුත් ආවා. අනිවාර්යයෙන්. නමුත් සපෝට් එකක් දුන්න අපිට. දුන්නා. ශනිකව නැත්ත විනාඩි 10න් 15න්. දැන් කොහොමත් මේ වෙදේ එකත් එක්ක මන්න හිතන්නේ නැහැ. දැන් අඩු ඉස්සෙල්ලා තිබි පුදුම කලුවක් නේ ඉස්සෙල්ලා ආවේ. අපිට දැන් වැඩ ටික ලස්සන. දැන් වැඩ ටික ලස්සනට කරගන්න පුළුවන්. අර මේකේ තියෙන අපිට ප්ලේ කරන සීන් එකක් නිසා ඒ සීන් එක ගන්න පොඩ්ඩක් මාන්සල් දරන්න වෙනවා. ඔරිජිනල් ගන්න එපා. ලස්සන ෂොට් එක. අනිෂ්ක හරියට ගන්න ඕන ෂොට් එක. තලියම දෙන්න. අම්මා. අනිෂ්ක girlfriend එනවද දැන්? දැන් පෙන්න වියලා සිලන් කටි කටි ඉන්නවා.
ගයිස් අපේ මේ මිස්ටර් සසංක අපිට මේ අවස්ථාවේදී අපිට ෆෑන් එකක ඩ්‍රෝන් ෆෑන් එකක් දුන්නා මේ අනුග්‍රහය අපේ ගයිස් ඉතින් අපි ලන්ච් එක ගන්න ආවා රෙස්ටුරන්ට් එකට ටිවි ස්ටේෂන් ඉන්න අපේ අයියා ඉන්නවා අක්කා අපේ ඩියුට් ඉන්නවා අම්මා තාත්තා ඉන්නවා ඉතින් අපි ලන්ච් එකත් අරගෙනම ඊළඟ ෂූටින් පාර්ට් එකට යන්න ඒ ටිකට යමු ඉතින් ගයිස් චාර්ජ් එක බැස්සා ඒ කියන්නේ ෆුල් ටයිම් වීඩියෝ කරපු නිසා ඒ කියන්නේ ඔයගලන්ට විනාඩි 15ක 20ක බ්ලොග් එකක් හම්බුණාට මං ගාව සම්පූර්ණ වීඩියෝ එකම තියෙනවා උදේ ගන්න නිසා තමයි මේ හැමතිස්සෙම ඔන් නිසා සහ කැම් එක අනිත් එක මේ හොස්පොට් ඔන් නිසා පවර් බැංක් එකෙන් දැන් චාර්ජ් කරගෙන තව ෂොට්ස් කිහිපයක් තියෙනවා ගන්න දැන් අපි ආයෙ ආවා අර අපේ පළවෙනි විෂුවල් එක කියන්නේ අක්කගේ ෂෝන් එකේ විෂුවල් එක ෂූට් කරපු ඒ කියන්නේ බ්ලොක් නම්බර් 6 එක බලන්න ඒකේ තියෙනවා බොටනිකල් ගාඩන් එක අස්ගිරිය ගම්පාස්ගිරිය උද්‍යානයේ ඒකේ තව ෂොට්ස් ටික ගන්නවා අයියාගේ විෂුවල් එකට අදාළව අයියාගේ ෂෝන් එකේ ඉතින් බලමු 90ක් වෙනවා පවර් බැංක් එකේ 90ක් කියන්නේ 100 තිබ්බේ 104ක් charge වෙනවා ෆෝන් එක අපි බලමු ඔයාලට වෙන දෙයක් යනවා අද කපල්ස් අඩි අද ෆැමිලිස් අද ක්ලාස් ගිහිල්ලාද සිකුරාදා 2:49 පොඩ්ඩක් කව කරන්න ඔව් කව කරන්න ගිහිල්ලා මම හිතන්නේ සමහර අයගේ ක්ලාස් ඉවරන ටයිමුත් එන්න දිනේ හෙට සෙනසුරාදාද ඇති ආය ඔන්න එනවා මෙහෙ shift එක ඔන්න ආය අධික වේගෙන් ආදායම ඉහළ යනවා එහෙම කේසියක් තියෙනවා දැන් ෆැමිලිස් තමයි ඇත්තටම අද වැඩි අර අතනත් ෆැමිලිස් මෙතනත් ෆැමිලිස් තුරුරුරු ගයිස් කියන්න ඕනේ ඇත්තටම මම මේ ඊයේ ඒ කියන්නේ පෙරේදා බ්ලොග් එක ඒ කියන්නේ බ්ලොග් නම්බර් day 6 එකේදී මම කිව්වනේ බොටනිකල් ගාඩන් එකට ආවේ කියලා. ඉතින් බොටනිකල් ගාඩන් එකට අස්ගිරියේ ඇත්තටම කිව්වොත් මම අවුරුදු 13කට 14කට පස්සේ තමයි ආවේ.
මම කවදාවත් ඇවිල්ලා නැති කියන්න ඕන ඔච්චර ගම්පහවට ඉඳ කියන්නේ ගෙවල් හිමුණා අස්ගිරිය බොට්නිකල් කියන්නේ ගාඩන් එකට මම ඇවිල්ලා නැහැ පහවසේ මම ආවේ අන්තිම නම් පහවසරේ මම කියන්නේ ශිෂ්‍යත්වයේ පාස් වුණාම අපේ ඉස්කෝලේ සහ තවත් ඉස්කෝලේ ළමයින්ට පාස් වෙච්ච හරි සර්ටිෆිකේට් වගේක් දෙනවා කියලා ඉවෙන්ට් එකක් තිබ්බා. ඒකට ආවා විතරයි. ඒ කියන්නේ පහවසරෙන් පස්සේ පහවසර කියන්නේ 2010 නේ ශිෂ්‍යත්ව ලිව්වේ. 10ද? ඔව් 2010 වගේ දීකත් මතක නැහැ කියන්නේ 2011 ද කොහෙද? ඔව් අනේ 2010 11 ද අනිවාර්යයෙන්ම මතක නැහැ. 2001 ඉවදුනා නම් 2011 නේ හරි 2011 හරි sorry 2011 තමයි ලිව්වේ 2011 එහෙනම් අවුරුදු 14කින් තමයි මම මේ එන්නේ ඊට පස්සේ ඇවිල්ලා නේ බලන්න අපි කොච්චර හොඳ ළමයිද කියලා බලන්න අපි පාක් එකට ඇවිල්ලා නේ අද තමයි එන්නේ මේ අයිකත් අයිලගේ ෂූට් එක නිසා ෂූටින් එක නිසා ඉතින් ආවේ ඒ කියන්නේ විෂුවල් එකට ඒක විෂුවල් එකේ ෂූටින් වලට ඉතින් අද දැන් යන්නේ ෆයිනල් ගන්න තියෙන ෂොට්ස් දෙක ගන්න. ඉතින් අපි ඒක ගමු ඒ අයියාගේ විෂුවල් එකේ. අපිට ලබන මාස ඉදිහට හම්බෙයි. වර්ටිකල් ලස්සනට කරගමු. අද ටික සෙනග වැඩි. සෙනග ඇත්තටම වැඩි අද. අපි බලමු කොහොමද වෙන්නේ කියලා වැඩ ටික. අද vlog එක ටිකක් දිග vlog එකක් වෙයි. අපිට වෙනදී අයියා අක්ක යන ෂොට්ස් දෙක ගන්න. අපේ ඩිරෙක්ටර් මහත්මයා සහ කැමරා මහත්මයා දෙන්නත් යනවා අපේ මේ කවුද ඇසිස්ටන්ට් විටක බෝලර් විටක ප්ලේයර් මොකද ඕල් රවුන්ඩර් කවුද අපේ මේ ජනිත අයත් එනවා ඉතින් අම්මිතා ටිකට ජීපේ ගාව ඒගොල්ලෝ ඒ වැඩ වගේක් තියෙන ටික බලනවා ඒගොල්ලෝ තව ටිකින් එයි ෂූටින් එක පටන් ගද්දි ෆයිනල් ෂොට්ස් දෙක ගන්න තියෙන්නේ මං චුට්ටක් කැම්ම අනිත් පැත්තට හරවන්නම් මොකද මෙතන වම් පැත්තේ කපල්ස් ඉන්න නිසා ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එකට අනිත් ඉන්න පුළුවන් YouTube එකට ගියායින් පස්සේ නේ ජනිත් අය අන්න මොකද ප්‍රශ්නේ හරිද ඔන්න ඔය නිසා මං කොහොමදත් මේ ක්ලිප් එක මෙතන නවත්තන්න මන්ද මේක හොඳයි සදාචාරාත්මකව අපි දන්නේ නැහැ අන්තිම විදිහට වෙද්දි කවල් කීයක් කෙල්ල තියෙද්ද ඌ අපි දන්නේ නැහැ අපි ඩුබයි වල මේ කෑම එක දාන ගන් හිටියා වාඩි වෙලා අත්තකෝ මිනි බෝලක් චෝඩි බං දව දෙන්න කොහෙද යන්නේ ඔව් එතන ඉඳන් නැගිටලා යන ෂොට් එක මෙහෙද අර ෂොට් එකමනේ අර ෂොට් එක අපි කොහෙද ඉන්නේ එතකොට මම නෑරයි මම සූම් කළා ෂොට් එකක් ගත්ත ඔක්කොම TBB බල ඉන්නේ ඔව් ඔව් ඒක උඩරින් ආයෙත් නේ ගයිස් මේ තියෙන්නේ අපේ මේ පෝටබල් ෆෑන් එක පවර් කට් වෙලාවට හොඳම සොලියුෂන් එක ෆිට තමයි ෆිට එන ඊළඟ ලෝකෝසනා සංකේතයෙන් හම්බෙන්නේ ග්‍රවුන්ඩ් එකේදී පොඩ වතුර බොන්න විලට වතුර බොන්න මට පරක් වෙච්ච වෙලාවේ අයියලා ගියා අයියලා ගියා ඉන්න බලන්න වෙන්න zoom කරලා පෙන්නන්න ඔන්න යන කට්ටිය යනද අපිට තියෙන අපිට මෙච්චර දුර යන්න දෙන මේ වටේ ඉරලා ලේසි මම හිතන්නේ බෝට්ටේ 350ක් ගිහලා හරහට යන එක ඒක පදන් ගියයි මේ හරිය බලාගෙන ඊ ජරාවක් තිබ්බනේ මේ මැද්දේ යන්නේ අපි දැන් බස් තියෙන හරිය අම්බෝ හෙලෝ ගයිස් ඉතින් දැන් අම්බෝ අයිදගෙන ඇවිත්ගෙන යනවා අපි තව ටිකක් දුර යන්න තියෙනවා තව ෂොට් එකක් ගන්න තියෙනවා ඒක ගන්න ඕනේ අපි ගිහලා බලමු අපරාධේ මේ අපි ඇවිදින වීඩියෝකුත් කරමු මේක ඉවරුණා ආව යන්න ඉස්සෙල්ලා ඔය දෙන්නගේ ඔය දෙන්න එන්න ඕනේ ඇවිදගෙන අපි
ගයිස් වෙලාව 5:25යි. 5:40ට ඉවර වෙන يعني ක්ලෝස් කරනවා මෙතන. ඇත්තම කිව්වොත් හොඳටම ගත්තා. සුපිරියටම විෂුවල්ස් ටික රිලීස් වුණාම මම දාන්න ලින්ක්ස් ටික වැඩේ සුපිරි. එහෙනම් අදට vlogging මෙතන ඉවරයි. අලුත් vlog එකකින් හම්බෙමු. ගයිස් ඉතින් දැන් ෂූටින් එක ඉවර වෙලා ඒ කියන්නේ මියුසික් වීඩියෝ එකේ ෂූට් එක ඉවර වෙලා දැන් ඩිනර් එක ගන්න අපි වෙක්ටෝට් එකට යනවා. අයියේ හායි කොහමද මොකද දවසකින් මොකද යන්නේ දැන් බයික් එකේ නෑ නේද අපේ බ්ලොග් එකට දැටෙනවා මොකද දවසින් අපේ අයියා හම්බුණා අපිට අනිවාර්යවා ඉතින් සෑහෙන දවසකින් ඉන්නේ අර 31st nights party එකෙන් පස්සේ මම මේ දාන්න ලින්ක් එක හරි මහේෂ් අයියා දන්න කට්ටිය දන්නනේ. ඔව් දන්න කට්ටිය දන්නවා. 31st එක අයියා ගොඩක් දන්නවා. මෙයාගේ අයියා. අයින හම්බෙමු අනිවාර්යයෙන්ම. හරි. හරි. එන පරිස්සමින් ඉන්න නේද? හරි. පරිස්සමින් යන්න. හරි. ඉතින් guys ඩිනර් එක ගත්තා. ඇත්තටම හොඳයි ඩිනර් එක. අපි සාමාන්‍යයෙන් ගන්න වෙට්ටෝට් එකෙන් සාමාන්‍යයෙන් ෆන්ක්ෂන්ස් එහෙම අපේ තියෙනවා. ඉතින් ෆුඩ් සයිඩ් එක බලද්දී සාමාන්‍යයෙන් හොඳ රිව්යු එකක් දෙන්න පුළුවන්. ස්ටාෆ් එක ෆ්‍රෙන්ඩ්ලි ඒ දේවල් ටික තමයි කියන්න තියෙන්නේ.